අපේ හිත නොයෙක් දේට ඇදිලා යනවා. ආස කරන දේවල් වලට අපි ඇලෙනවා. රාගය නිසා හිත කිලිටි වෙනවා. සමහර වෙලාවට කේන්ති යනවා. තමන්ව පාලනය කරගන්න බැරි අවස්ථා ඕන තරම්. ඒ කියන්නේ දේශය නිසා අපේ හිත කිලිටි වෙනවා. තවත් වෙලාවක අපි කරන්න ඕන මොනවද, කරන්න ඕන නැත්තේ මොනවද කියලා හිතාගන්න බැරි තරමටම මුලාවටපත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු හදමඩලේ රාග සිතුවිලි උපදින්නේ නැහැ. දේශ සිතුවිලි උපදින්නේ නැහැ. මෝහ සිතුවිලි උපදින්නේ නැහැ. සම්බුදු හදමඩලේ රාග දේශ මෝහ ඔක්කොම දුරු වෙලා නික්ලේශී හදමඩලකින් තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අරහන් කියලා හඳුන්වන්නේ. අරහන් බුදු ගුණයෙන් යුතු අපගේ ගෞතම බුදු සමිඳුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු.